හෙලෝ ඔයාලා හැමෝටම. ඉතින් අද vlog එක meal prep ගැන. මම මේ දේ ගොඩක් කාලේ ඉඳන් හිත ඉඳලා අන්තිමේදී කොහොම හරි මේක try කරලා බලන්න ඕන කියලා හිතුවා. ඉතින් මම මේ සතියේ දවස් 5 රෑ කෑම එක තමයි හදාගන්නේ. පහුගිය දවස්වල මම meal prep ගැන වීඩියෝස් ගොඩක් බැලුවා. ඉතින් ඒ වගේ හොඳ අයිඩියාස් ටිකක් මට ගන්න පුළුවන් වුණා. අලුත් කෑම වර්ග එහෙම ඒ දේවල් මම ලිස්ට් ඩවුන් කරගත්තා. හැබැයි මම බලපු ගොඩක් වීඩියෝස් වල තිබ්බේ එකම කෑම එක දවස් 7ේම 5ේම කන විදිහ. ඇත්තටම මම එහෙම කන්න ආස නැහැ. ඉතින් මම හිතුවා අඩුම ගානේ කෑම වර්ග 3ක්වත් හදා ගන්න ඕනේ කියලා. ඉතින් මම මුලින්ම හදන්න හිතුවා vegetable bake recipe එක. මම ඒක short video එකකුත් කරලා තියෙනවා. ඔයාලා දකින්න ඇති. ඉතින් ඒක bake වෙන අතරේ මට අනිත් දේවල් ටික හදා ගන්න පුළුවන්. ඒ වගේම මම හදන තව රෙසිපි එකක් තමයි cheesy chicken paratha. ඉතින් ඒ අතරේ මම මේ paratha ටිකක් පිච්චෙන තිබ්බා. මේන් එක paratha set එක තියෙනවා paratha 5ක්. ඉතින් මේ 5ක් ඇති අපි දෙන්නට එක වේලකට. ඉතින් මම දවස් දෙකකට ඇති වෙන paratha set එකක් ගත්තා. දැන් මම මේ ලෑස්ති වෙන්නේ vegetable bake recipe එක හදන්න. ඉතින් මම මුලින්ම කරන්නේ baking tray එකට මේ විදිහට foil paper එකක් දාගන්නවා. ඊට පස්සේ ඒ ට්‍රේ එකටම අපි ගන්න එළවලු වර්ග කපලා මේ දාගන්න ඕන. ඉතින් මම මේකට එදා ගත්තා කැරට් ගත්තා, ලූණු, පණ්ඩක්කා, වට්ටක්කා, ඒ වගේම අපිට ගෝවමල්, බෝංචි, බඩේරිඟු වගේ එළවලු මේකට ගන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි අපිට මේකට චිකන් කෑලි කපලා එකතු කරගන්න පුළුවන්. මම එහෙම තමයි වෙනදා හදන්නේ. මම හිතුවා මේ දවසේ vegetable විතරක් බේක් කරගන්න. දැන් මම ඔක්කොම එළවලු වර්ග ටික කපාගෙන ඉවරයි. දැන් මම ඒව සීසන් කරගන්න යන්නේ. මම මේකට එකතු කරගන්නවා පප්‍රිකා, ඒ වගේම ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, ඔලිව් ඔයිල්. මේ ටික තමයි මම සාමාන්‍යයෙන් එකතු කරන්නේ. ඒ ටික එකතු කරලා හොඳට මික්ස් කරගන්න ඕන. ඊට පස්සේ මම සාමාන්‍යයෙන් මේක බේක් කරගන්නේ සෙල්සියස් 200ට 240ට වගේ විනාඩි 30ක් තමයි බේක් කරගන්නේ. ඊට පස්සේ විනාඩි 15කින් ඒ ට්‍රේ එක අරගෙන පොඩ්ඩක් මික්ස් කරලා ආයේ තුරු විනාඩි 15 බේක් වෙන්න තියනවා. ඉතින් ඔයන්න කම්මැලි දවස්වලට මම try කරන එක රෙසිපි එකක් තමයි මේක. ඉක්මනට හදාගන්න පුළුවන්. ඒ වගේම මේක ගොඩක් රසයි. මම හදන අනිත් meal එක තමයි stir fry vegetables එක fried rice. මගේ වෙජිටබල්ස් ටික බේක් වෙලා ඉවරයි. ඒ කියන්නේ අපේ එක මීල් එකක් දැනටමත් හදලා ඉවරයි. තව දෙයක් තමයි අපිට මේ මීල් එක ගොඩක් දවස් ෆ්‍රිජ් එකේ තියාගන්න අමාරුයි. ඒ නිසා මම හිතුවා මේ මීල් එක තමයි සතිය මුලදීම අපේ ඩිනර් එකට ගන්න කියලා. දැන් මම last වෙන vegetable stir fry එක හදන්න මුලින්ම pan එකට බටර් ටිකක් දාලා ඒකට තෙල් ටිකකුත් එකතු කරලා අපි පොඩියට කපාගත්ත සුදු ලුණු එකතු කරනවා. ඊට පස්සේ ඒක ටිකක් fry වුණාන් පස්සේ මම ඒකට කැරට් ඉරසාල එකතු කරා. ඒක ටික වෙලාවක් fry කරලා මම වතුර ටිකක් එකතු කරලා ටික වෙලාවක් තැම්බෙන්න තිබ්බා. ඒ වගේම මම මේ vegetable stir fry එකට sauce එකත් එකතු කරා. මම ඒ sauce එක හදාගත්තේ soya sauce, oyster sauce, dark soya sauce, සීනි, ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටිකක් දැම්මා. ඒ වගේම corn starch එකතු කරා. තව වතුර ටිකකුත් එකතු කරලා ඒ ඔක්කොම හොඳට mix කරලා තමයි මේ විදිහට sauce එක හදාගත්තේ. දැන් මම
vegetable stir fry එක හදාගෙන ඉවරයි. අන්තිමට සෙසම වලට ඒකට එකතු කළා. ඊට පස්සේ මම මේ ලෑස්ති වෙන්නේ අපේ පරාතගේ පිළිම හදාගන්න. මේ වෙලාවේ හස්බන්ඩ් මට පොඩි සපෝට් එකක් දුන්නා. ඉතින් ඒ අතරේ මට පුළුවන් වුණා ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්න. ඉතින් ෆ්‍රයිඩ් රයිස් එක මම හදාගන්න විදිය මම කලින් vlog එකේ ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. ඒ විදිහට තමයි හදාගත්තේ. මේ විදිහට මට පුළුවන් වුණා ඔක්කොම මීල්ස් ටික හදාගන්න. දැන් මම මේවා බොක්සස් වලට ස්ටෝර් කරගන්නවා. මම මේකට බොක්සස් 6ක සෙට් එකක් ගත්තා. මම හිතුවට වඩා බොක්ස් එක පොඩි එකේ උනට මේකේ 1 පෝෂන් වගේ ඇති වෙන්න ස්ටෝර් කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ මැටීරියල් එක ස්ටේන්ලස් ස්ටීල්. ඒ නිසා අපිට මේක කැමරා ගන්න වෙලාවට හීට් කරලා ගන්න පුළුවන් බොක්ස් එක පිටින්ම. අපි හදාගත්ත vegetable stir fry එක එකතු කරගත්තේ මේ විදිහට foil boxes වල. අන්තිමට මම ඒක උඩින් sesame seeds ටිකකුත් එකතු කරගත්තා. මම හිතපු විදිහට මේ සතියට ඩිනර් meal prep එක කරගන්න පුළුවන් වුණා. ඉතින් ටික වෙලාවක් ගියා. ඒ වුණාට ඉතින් මේ සතියේ ඩිනර් එක හදන්න මහන්සි වෙන්න ඕනේ නැහැ කියලා මතක් කරනකොට සතුටුයි. මේක මගේ ෆස්ට් try එක. ඉතින් බලන්න ඕන මේ එක්ස්පීරියන්ස් එක කොහොම වෙයිද කියලා. ඉතින් මම මෙතනදී අපේ පරාට ටික ස්ටෝර් කරගන්න ෆොයිල් පේපර්ස් වල ඔතලා. ඉතින් මම ඒකේ වීඩියෝස් බලලා තිබ්බා. මේ ඒකේ ඒ කට්ටිය කිව්වේ මේක ෆොයිල් පේපර්ස් වල ඔතලා ෆ්‍රීසර් එකේ දැම්මහම ගොඩක් කල් තියාගන්න පුළුවන් කියලා. ඉතින් මම හිතුවා සතියේ අන්තිම දවසේ තමයි මේක ඩිනර් එකට ගන්න කියලා. ඔයාලා දැක්ක විදිහට මම මෙතන මීල්ස් වර්ග 3ක් හැදුවා සතියේ දවස් 5 රෑ කෑම වලට. ඒ වගේම මම ආයෙත් ඊළඟ සතියේ මේ ප්‍රෙප් කරනවා නම් වෙනම රෙසිපි කීපයක් තමයි try කරන්න හිතාගෙන ඉන්නේ. ඒ විදිහට හැම වීකෙන්ඩ් එකේම මීල් ප්‍රෙප් කරන්න තමයි දැන් මම හිතාගෙන ඉන්නේ. හැබැයි දිගටම කරගෙන යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඔයාලත් මේ විදිහට මීල් ප්‍රෙප් කරනකොට මොන හරි අයිඩියා එකක් මේ වීඩියෝ එකෙන් ගන්න නැති කියලා මම හිතනවා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි අද වීඩියෝ එකත් එක්කත් එකතු වෙලා හිටියට.